වැඩේ තියෙන්නේ මේක ගන්න කියලා දැන් ගිරිපාර නම් මේ ජනපදයේ ගත්ත එක්කෙනා මේ කිසි ගැටලුවක් වුණේ නැහනේ. එකපාරට පාන මේක ඉස්සුවනේ හොඳට කලර යන නැතුව දැන් මේ පාරේ කෙනා තමයි අනගත්තේ. හැබැයි මට හිතුනේ මොකක් නෙවෙයි ඔය වැඩේ තියෙන්නේ ඔය හුඟක් වෙලාට මීමැස්සන් දැන් අනිනවා කියලා කියන්නේ දැන් එයාට දැන් ඔය සමහරලාට හොඳටම ඇලර්ජික්. ඒකනේ එයාට ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරගත්තේ මේ හදිස්සිය වෙලා. දැන් හුඟක් වෙලාවට දැන් ඔය ලංකාවේ මීමැස්සා කියන්නේ සෙරාණ මීමැස්සයි යුරෝපීය මීමැස්ස අතර වෙනසක් තියෙනවා. යුරෝපීය මීමැස්සා මේ අපේ මීමැස්සට වැඩිය ටිකක් ලොකුයි. මෙයා පොඩිනේ. දැන් අර මෙයාගේ තියෙන දැන් හුඟක් අය හැමෝම කියනවා මීමැස්සෝ ඇන්නාම මේ විසයි කියලා. සාමාන්‍ය කෙනෙකුට මීමැස්ස ඇනොත් ඇඟේ ශරීරයේ සාමාන්‍යයෙන් ඔය ප්‍රෙෂර් එක දියවැඩියා වගේ ටිකක් සාමාන්‍ය ගති තියෙන අයට නම් ටිකක් ඇලර්ජික් වෙනවා. එහෙම නැති කෙනෙකුට සාමාන්‍යයෙන් ඇන්නාම තියෙන්නේ පොඩ්ඩක් අර ඉදිමෙන ගතිය විතරයි. ඒක පැය 24ක් විතර වගේ කාලයක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ විස යනවා. දැන් ඒකට හේතුව මොනවාක් නෙමෙයි. දැන් මේ මීමැස්සා සාමාන්‍යයෙන් හැම 27ක් වගේම තමන්ගේ ජනපදයේ ආරක්ෂා කරගන්න මොකක් හෝ උපක්‍රමයක් කරගන්නවානේ. දැන් එක සත්තු එක මේ ක්‍රම අනුගමනය කරනවා. මීමැස්ස කරන්නේ තමන්ගේ විත භාවිතා කරලා අනින එක. එතකොට දැන් මිරිපෙලාගේ වගේ තියෙන යුරෝපීය මීමැස්සගේ නම් විස ප්‍රමාණය වැඩි. මොකද ඒගොල්ලෝ අපේ මීමැස්සට වැඩි ටික ලොකුයිනේ. ඒ ලොකු හින්දා ඒ විස ප්‍රමාණය වැඩි. අපේ මීමැස්සගේ මේ සාමාන්‍ය ශරීරයේ උදරේ ප්‍රමාණය පොඩි හින්දා විස අඩුයි. දැන් මීමැස්ස කරන්නේ මොකද? එකපාරටම ශරීරයට පොඩ කරේ රිදුනාම හරි මොනවා හරි හේතුනාම තමන්ගේ ආරක්ෂා කරගන්න අනිනවා. ඊට පස්සේ වටයක් විතර වගේ කැරකිලා හරි ගිහිල්ලා සම්පූර්ණ තමන්ගේ හිත කොටස ගලවගෙන එළියට එනවා. අපි කරන්නේ හුඟක් වෙලාවට මිස ශරීරයට හුඟක්ම වැඩිම හේතු මොනක් නෙමෙයි වෙන්නේ. දැන් මීමැස්සගේ ඇනපු ගමන් අර මස් කෑල්ල වගේ පොඩි කෑල්ලක් ඉතුරු වෙනවා උදරේ විසගන්තිය. අපි කරන හැටි හුඟක් වෙලාවට විස ගලවන්න ගියාම ඒක අල්ල මිරිකනවා. ඒක අතින් මිරිකලා අල්ලනවා. එතකොට අතින් මිරිකනකොට අර කටුවෙන් ඇනලා තියෙන කටුවෙන් ශරීරයට ඇතුළට යනවා. අර හුඟක් වෙලාවට මීමැසි කාර්ය කරන කෙනෙකුට මීමැසි එන්නාම හුඟක් වෙලාවට තියෙන එක පිහිතලයක් හරි මොහෙන් හරි හූර්ලා අයින් කරන්න ඕනේ. එතකොට ශරීරය ඇතුළට යන්නේ නැහැ. අර දැන් අපි මෙහෙම ඇනපු ගමන් මෙහෙම අල්ලලා මෙහෙම අල්ලගත්තා අල්ලලා මෙහෙම අද්දාම අතේ මිරිකන ටිහින්ද ඇතුළට යනවා. ඊට පස්සේ ඒ කොටස ඉදි වෙනවා. දැන් ඒකින්ද ඒක බලක්කා ගන්න තමයි තියෙන්නේ. දැන් ඔය හුඟක් වෙලාවට ඔය මුල් ආවරණය අත් ග්ලව්ස් ඒවා පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට මීමැස්සන්ට බය ඕනකට බය වුණාම. දැන් මීමැස්සන්ට බය වෙන්න ඕනේ නෑ. අර බය වෙන්නේ නැතුණාට අර මීමැස්සා පාලනය කරන් Tamanට අත හුරු වෙලා Taman කරන් යන විදිහට ඔක්කොම මේ මීමැසි පාලනයේ මැස්සාව කන්ට්‍රෝල් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා නම් අන්නවා. දැන් අපි දැන් හුඟක් වෙලාවට කිසිම දෙයක් කරනකොට කිසි දෙයක් පාවිච්චි කරන්නේ නෑනේ. ඒ කියන්නේ අපි ඒක දන්නවනේ දැන් මේ වෙලාවට මේ සතා මේ විදිහට මේ දරුණු වෙන්නේ මේ වෙලාවට කියලා. ඒකින්ද හුඟක් වෙලාවට උත්සාහ කරන්න ඕනේ මීමැස්සට තියෙන බය නැති කරගෙන මීමැස්සා අනින එක බොහෝ දුරට වළක්වා ගන්න එක. දැන් හුඟක් වෙලාවට ග්ලව්ස් භාවිතා කරලා සේරම කරගෙන මීමැස්සෝ අල්ලන්න යන්න පුළුවන්. ඇල්ලුවාම වෙන්නේ මොකද? මැස්ස ප්‍රමාණය මැරෙන එක විතරයි වැඩිපුර වෙන්නේ. අල්ලන අහුවෙන ප්‍රමාණයට වඩා. අල්ලන්න අතින්ම තනිකර තමන්ගේ නිකම්ම අතින්ම පාවිච්චි කරනවා නම් අරගෙන ඉවර වෙලා මේ තමන්ට පුළුවන් මේ මැස්සා කන්ට්‍රෝල් කරගෙන මීමැසි පාලනය කරන්න. දැන් හුඟක් වෙලාවට දැන් මේ අන්නාම වැඩේ තියෙන්නේ මේ වගේ මේ වටේ කැරකෙන විතරයි කරන්නේ. මේ විත ගැලවෙනකන් මේ කැරකෙනවා. කැරකිලා ඉවරස ගලවගෙන යන්නේ. අපි නම් සාමාන්‍යයෙන් මීමැසි පාවිච්චි කරනවට කරන්නේ හුඟක් වෙලාවට හුඟක් දරුණුම වෙලාවට එන්නා නම් ගොඩාක් පුවක් ගෙඩියක් අරගෙන ලපටිම පුවක් ගෙඩිය අරන් දෙකට කපලා හොඳට අතුල්ලනවා. ඒ අතුල්ුවාමත් හරියනවා. අනිත් එක තියෙනවා මේ අර කදුරු තියෙනවා මේ ගොඩ කදුරු කියලා. අර ඇට පුංචි ඇට හතරක් ඇතුළත තියෙන ඒකේ තියෙන කදුරු අරගෙන ඉවරලා ඒ කදුරු ගහේ දලු ටික අරගෙන දෙහි ඇඹුලෙන් අමරලා අර ගාපු ටික ගාගත්තාම ඉක්මනට ඉදුම් බහින්න. දැන් අපේ අය හුඟක් වෙලා තියෙන්නේ යන්නේ හුඟක් කරලා මීමැසි පාලනය කරන්න ගත්තට කරන්නේ මේ මීමැසට බය වෙලාමනේ. දැන් අනිත් එක මීමැස්සා මෙහෙම ඇඟට වහනකොට අපි හැමතිස්සෙම කරන්නේ මෙහෙම අතින් වහන්න මේව කරනවා. මේ අතින් මේව කරනකොට මේ වගේ යනවා. අපි අත කලබල කරපු ගමන් ටක් ගාලා දැන් මෙහෙම ඉඳලා ඉවරලා හරිය කමන්න එන මීමැස්සට මෙහෙම අතින් මේව කරාම ඔබ සංඥාකම වෙනස් වෙනවා. ඊට පස්සේ වෙයිලා අනින්න කරන්නේ. දැන් මෙහෙම අනින්නෙත් දැන් මේ යන්නෙත් එහෙම හේතු එහෙම කරගත්තා.
දැන් ඒක හින්දා ඔය කලාවට මීමැස්සු ළඟට ගියාට පස්සේ හැමදෙස්සෙම අතපය විසික් කරන එක නෙමෙයි තියෙන්නේ. මීමැස්සු ළඟ ඉන්නකොට තමයි පාඩුවේ ඉන්නේ. අද මීමැසි පාලනය ගැන කතා කරන YouTube channel එකේ මට අද මේ පහුගිය දවස් ටිකේ වෙච්ච සිද්ධි දේව තුනක් එකතු කරලා තමයි මට කතා කරන්න හිතුනේ. ඒත් අද මූලිකම විදිහට කතා කරන්න තියෙන එක දෙයක් තමයි මේ අර මම පළවෙනි පාර වීඩියෝ එකදී කියලා තිබ්බා මේ මීමැසි පාලනය කරනවා නම් තමන්ම මීමැසි පෙට්ටියකට දාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කතාව කියාගෙන යනකොට හුඟක් අය එක තිබුණ කරතයක් තිබුණා මීමැස්ස තමන්ම දා ගන්නවා නම් මීමැස්සෝ අපිට අනිනවනේ කියලා. මීමැස්සෝ අනිනවා නම් තමයි. මීමැස්සෝ අනින්නේ ඇයි? ඒක සාමාන්‍යයෙන් තමන්ට මීමැස්සන්ට අන ගන්නුම් ගන්නෙත් අපි කරගන්න වැරදි වැඩ වලින්. මොකද මීමැසි පෙට්ටියක් තමන් තනියෙන් දා ගන්නවා නම් තමන්ම ඒක තමන් පුරුදු වෙන්න එපා. ඒ පුහුණුවක් කොහෙන් හරි පුහුණුවක් අරන් හරි එහෙම නැත්නම් කායික හරි එකව වෙලාවක දාලා පුරුදු වෙලා හරි ඒක කරනකොට ඊළඟට ඒක අනිත් කාරණාව තමයි ඒ කියන්නේ Tamanට පුළුවන්කම තියෙනවනේ දා ගන්නවා නම් ඊළඟ කාරණාව තමයි මේ මීමැස්සන්ට බය නැති වෙන්නත් ඕනේ. මීමැස්ස සමහර ඉන්න හුඟක් අය ඉන්නවා මීමැස්ස පෙට්ටි දා ගන්න ගියාම හුඟක් අය තියෙනවා ආධුනික අයගේ දාලා දෙන්න කියලා කිව්වහම මේ ගියාම මේ මීමැස්සන් එක මේ නට ගියාම මීමැස්ස මූණ කොට කැවිසිච්ච වෙලාවක අතපය මෙහෙම හොල්ල එහාට මෙහාට දුව මූණ වහගෙන ඔය වගේ වැඩ කරනවා. ඒක ඊළඟ එක කාරණාවක් තමයි එහෙම කරනකොට තමයි මීමැස්ස තවත් අනිනවා වැඩි. ඒක අනුන් කන නොවෙන්නද විදියට තමන් වග බලා ගන්න තමන් දැනගන්න ඕනේ. මොකද මීමැසි පාලනය කරන කෙනෙක් හැමතිස්සෙම කියනවා මේ විදියට මීමැස්ස මේ අල්ලන්න මීමැස්සකට මේකට දාත දාන්න මේ විදියට කරන්න. ඒ කියන දේවල් තමන් කරන්න යන්නේ නැතුව තමන්ට හිතෙන දෙයක් කරන්න ගිහිල්ලා ඉවරලා තමයි හුඟක් වෙලාවට ඇනුම් ගන්න. ඊළඟ එක තමයි මීමැස්සන්ට අනික මොනට වඩා තියෙන කලබලේ. දැන් අපි කියමු දැන් කලබලයක් කියලා කියන්නේ අපි කොහේ හරි තැනක රුකුලක් තියෙන තැනක රුකුලක් ගන්නවා. රුකුල ගන්නකොට පුළුවන් තරම් කලබලෙන් ගහේ බිමින් දඩබඩ ගාලා ගහට බහැලා ගහගා තියෙන එක අරගෙන බහැලා එක්ක කොහේ හරි තියෙන එකක් කලබලයට උස්සලා ගන්න හදනවා. ඒ අරගත්තාමත් හොඳට ඇනුම් ගන්න වෙනවා. එහෙම වෙච්ච සිද්ධියක් තමයි මේ මම වැඩියෙන්ම මේ කතා කරන්නේ මට හොඳ මතකයේ තියෙන එකක් තමයි මේ ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච එක. මේ පහන් කණුවක තියෙච්ච විදුලි මීමැසි ජනපදයක්. ওই ජනපදේ අරගන්න ගිහිල්ලා ඉවරලා උදව් කරන්න කෙනා උදව් කරන්න ගත්තා. ඊට ඉස්සෙල්ලා තේ පහන් කණුවෙම තිබුණා. එදා සහායට හිටිය එක්කෙනා නම් සහායට කියපු විදිහට වැඩේ කරා. මේ පාර සහායකට හිටිය කෙනාට කිව්වා මේ විදිහට හිමින් අල්ලන්න කලබල වෙන්න එපා කියලා. මෙයා මොකද කරේ? පුළුවන් තරම් තියෙන විදියට කරන්නේ නැතුව න්යාට ආවරණය කරගන්න හැම මොහොතක විතර මොන ආවරණය හිටන් සේරම හරි ගසස් తీරම කරලා දීලා මෙයා මොකද කරේ මෙයාට ඒක අල්ලන්න කියලා දිව්වා. මෙයා පහන් කණුව උඩට වහලා ඉස්සුවා. ඒ වීඩියෝ එකේ තියෙනවා යා මුල ටිකේ තියෙන්නේ ඒ පහන් කණුවේ ඡාය රූප ටික. ඒ ටික කරන් යනකොට මේ මනුස්සයා එක්ක කරේ මොකද එකපාරට කලබල වෙච්ච ගම එහාට මෙයාට ඉස්සුවා. අන්තිමට උනේ මොකද? වද ටික එහාට මෙයාට හෙල්ලුණා. මීමැස්සෝ අනින්න ගත්තා. කොහොමද මීමැස්සෝ අනින්න නැති සාමාන්‍යයෙන් එයාට මූණට විතරයි තිබුණේ. දස්ත මීමැස්සෝ ඇනුම් පාරවල් ඕන්නම් 7ක් 8ක් විතර වගේ ඕන්නම් අදින්න ඇති. හැබැයි ටික වෙලාවක් ගියා. ටිකක් වෙලා ගියාට පස්සේ එයා කලන්තයක් වගේ ආවා. ඊට පස්සේ එයා කරකැවිල්ලක් වගේ කියලා කිව්වා මේ ඊට පස්සේ ඉඳගෙන කොහොම හරි අන්තිමට ගෙදර කට්ටිය එයාව රෝහලට එක්කන් ගියා. රෝහලට එක්කන් ගියාට පස්සේ අර ඇලර්ජික් එකක් තියෙනවා. යාට අනිත් හුඟක් වෙලාවට මීමැසි පාලනය කරන හැට එන්න ඕන ගත්තා තමයි ඇලර්ජික් එකක් තියෙනවා. ඇලර්ජික් තියෙනවා නම් සාමාන්‍යයෙන් එන්න අරගෙන මොකද සමහරවල් මීමැස්ස යන්නව සාමාන්‍ය කෙනෙකුට මීමැස්ස යන්නහම මේ තලයට යන්නහම අපිට පොඩි සාමාන්‍ය ඉදුමුම් පාරවල් දෙක ටික විතර ඉදිමෙනවා. සමහරකට අපි පුරුදුලා තියෙන නිසා අපිට කොච්චර අනුන් කෑවල තිබ්බත් සාමාන්‍යයෙන් කොහේ හරි මේ කොහෙත් යනක යන්නත් ඒක පොඩි ලපයක් වගේ හිටිනවා. මේ සාමාන්‍ය පුංචි ලපයක් වගේ අල්ල හිටිනවා. එහෙම හිටියට පස්සේ විතරයි හිටින්නේ නැත්තන් නෑ. ඉතින් තමන් හුඟක් වෙලාවට කල්පනා කරන්න ඕනේ මේ වෙලාවල් වලට මේ මීමැස්සන් එක වැඩ කරනකොට ටිකක් කලබල ගතිය නැතුව
හික්මීමකින් යුතුව නිදහසේ හිමින් සීලය කරන්න. නැත්තම් එහෙම වෙන්නේ තමන්ගේ ශරීරයට සෞඛ්‍යයට කොච්චර අහිතකරද හිතකරද කියන එක තමන් නොදැනුවත්ව කරන්න ගිහිල්ලා තමන් අමාරු වැටෙන වෙලාවල් තියෙනවා. අන්තිමට රෝහල්ගත වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ තමන් දැනගන්න ඕනේ මීමැස්සේ කැන්නාම තමන්ට ඒක ඇලර්ජික්ද නැද්ද කියන එක දැනගන්න පුළුවන්. පළවෙනි පාරක කැන්නාම ඉදුණාම ඒක දැනගන්නවා. දැන් එහෙම වුණයි කියලා තුඟක් අය කරන වැඩේ තමන්ට ආසාව තියෙනවා. ඇලර්ජික් කියන ගතිය සමහර විට තියෙනවා. ඒකෙන්ද පුළුවන් තරම් ආවරණය කරන තමන්ගේ ශරීරය ආවරණය කරන උපකරණ පරඳිනවා. හැබැයි ශරීර උපකරණ පැළඳුවට කමන්නේ නැහැ. මම නම් හුඟක් වෙලා කියන්නේ මම නම් හුඟක් වෙලාවට නම් ඔය ආවරණය කරන දේවල් නම් වැඩි අනුගමනය කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. මොකද හේතුව අපි නිදහසේ මීමැස්සොත් එක්ක සේරම් කරනවා නම් මීමැස්සොත් එක්කම නිදහසේම මීමැස්ස වැඩ කරනවා නම් තමයි හොඳම දේ. මොකද නැත්තම් එහෙම මීමැස්සන්ට හිරිහැරයක් වෙන විදියට අපි ග්ලව්ස් එකක් දාගෙන මූණු ආවරණය දාගෙන සේරම කරන් ගියාට අපි ග්ලව්ස් එක අල්ලගෙන වදරාමයක් ඇල්ලුවත් වදේ අපි දන්නේ අතේ මිම්මට කොච්චර ප්‍රමාණයක් මේක වදයක් අල්ලනකොට වදේ අල්ලන සීමාව ප්‍රමාණයක් තියෙනවානේ. ඕනකට වඩා අත තද වෙනකොට වදේ තියෙන කීටෝ සේරම මියන්නේ තියෙනවා. එක්ක තද වෙලා වද පොඩි වෙනවා. ඕව වලක්ක ගන්න යන එක තමයි හුඟක් වෙලාවට ඔය ග්ලව්ස් පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. මොකද අපේ අතේ නිදහසෙන් කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම වදෙත් අපරාධේ මීමැසි පෙට්ටියට ඇතුළට දැම්මට පස්සේ කීටෝත් මැරිලා තියෙනවා. ඊට පස්සේ මැරිච්ච කීටෝන්ගේ තියෙන ඒවා අස් කරගන්න බැරි වෙච්ච මොහොත් එහෙම ඊට පස්සේ ඇතුලේ මීපෙන්න බද නරක් වුණාට පස්සේ අන්තිමට වෙන්නේ මේ මීමැස්සන් තමන්ගේ ජනපදේ දාලා අතහැරලා යන එක. ඒතකොට තමන් ඒ වෙලාවට හිතන්නේ මොකද්ද? එක්ක වෛරස් එකකට ගියා කියලා. වෛරස් එකට යෑමක් කියන එක තමයි නිදහසට කාරණාවක් වෙන්නේ අන්තිමට. ඒකින්ද මීමැසි පාලනය කරනකොට උඟක් කල්පනා කරන්න මේ තමන් මීමැසි පාලනය කරන් තව කෙනෙක් එක්ක කරගෙන ඉවරලා ඒක නිදහසේ කරන්න පුළුවන්කම තමන්ට තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි මීමැසි පෙට්ටිය තමන් දාගන්න තනියෙන් දාගන්න පුරුදු වෙන්න තමන් කාට හරි එක්ක වෙලා පළවෙනි එකක් දෙකක් විතර සමහර අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒ වුණත් ඒ අසාර්ථක වුණා කියලා අතාරින්න ඕනේ නැහැ. ඒ පළවෙනි පාර දැම්මා. දාලේ වල මොකක් හරි වුණා නම් ඒ හේතු ටික හොයා ගන්නවා තමන් එක්ක මීමැසි පාලනය කරපු එක්කෙනත් එක්ක ඒක කරගෙන ඉවර වෙලා ඒක දැනගෙන ඉවර වෙලා මොකද උනේ හේතුව කියලා දැනගෙන දෙවනි පාර ආයෙ ඒකටම යෙදෙනවා. ඊළඟට ඒක කරගෙන ඉවර වෙලා ඊළඟට තමන් නිදහසේ තමන්ට ජනපදේ දාගන්න මීමැස්සන්ට බය නැති වෙලා අධික කලබලයක් තියාගන්න නැතුව කරගෙන යන්න උත්සාහ කරන්න ඕනේ. මොකද මීමැස්සෝ අනින්නවයි කියලා කියන්නේ ඇයි කියන එකට හේතුව තියෙනවානේ. සාමාන්‍ය ඕනෑම සතෙක් ඕන වෙලාවක දෂ්ට කරන්නේ තමන්ගේ ආරක්ෂාවට. සදා සර්පයෙක් වුණත් දෂ්ට කරන තමන්ගේ ආරක්ෂාවටනේ. මොකද උන් දැක්ක ගම මිනිහෙක් කියලා ආවද මිනිහා කියලා ඇවිල්ලා දෂ්ට කරන්නේ නැහනේ. ඉතින් ඒකින්ද හුඟක් වෙලාවට අපි කල්පනා කරන්න ඕනේ ඒ දෂ්ට කිරීමට හේතුව මොකක්ද කියන එක දැනගෙන වැඩ කරන්න. මීමැස්ස හැමතිස්සෙම අනින්නේ හුඟක් වෙලාවට මේ මීමැසි ජනපදයේ ආරක්ෂාව හදාගන්න. තමන්ගේ මිනිහට කරදරයක් වුණොත් එහෙනම් ඒ කරදරේ වළක්වා ගන්න තියෙන එකම දේ තමයි මීමැස්සන්ට මේ ඔය අයින ඇනලා මේ ආරක්ෂා වෙන එක. ඒකින්ද ඇනගෙන ආරක්ෂා වෙන හින්දා තමන් දැනගන්න ඕනේ ඒ අනුනුකා විදියට මීමැස්සන්ට හිරිහැරයක් නොවන විදියට මීමැසි පෙට්ටියට තමන්ට ගන්න. එහෙම අරගන්න ඕනේ. ඊළඟට මීමැස්සගෙන් අනිත් එක මීමැසි විස සාමාන්‍ය ශරීරයට ගත වුණාම මොකක්ද ඉදිවෙනවා කියලා කියන්නේ ලංකාවේ මීමැස්සගෙන් නම් හුඟක් වෙලාවට දරුණු ලෙස හානිකදායක නැහැ. මොකද අපිත් එක්ක කරපු කරන අය ඉන්නවා අපිත් එක්ක කරපු අය ඉන්නවා දැන්ට කරගෙන යන අය ඉන්නවා ඒ අය අයගේ මීමැස්සු යන්න කියලා මේ ඉදිමෙනවා පොඩ්ඩක් ඉදුම තියෙනවා ඒක පැය 24ක් විතර යනකොට අයින් වෙනවා. ඉතින් ඒකින්ද දැන් අපි සාමාන්‍ය යුරෝපීය මීමැස්සගේ නම් යන්නොත් එහෙම හුඟක් වෙලාවට සමාජලාවට දරුණු ලෙස දරුණු ප්‍රහාරයකට එහෙම ලකුණොත් එහෙම රෝහල්ගත වෙන අවස්ථාවල් තියෙනවා. අපිට ඉතින් රෝහල්ගත වෙන්න අවස්ථාවල් තියෙන්නේ කොහොමද අපේ ශරීරයට තියෙන අහිතකර විදිහට බලපෑමක් තියෙනවද කියනවා නම් තමයි සමාජලාට ප්‍රෙෂර් එක තියෙන අයට සමාජලාට අගුණයි. ඒ වෙලාවල් වලට දැන් හොඳම දේ තමයි ඔයාලා දැන් තියෙනවානේ මීමැස්ස ජනපදයක් සෙල්ලම් කරන වෙලාවට මීමැස්ස ඇන්නොත් Tamanට කරන්න තියෙන එකම දෙයයි. ඒ කියන්නේ තමන්ගේ විත ඇන්නනකොට සමාල්ලාවට මීමැස්සගේ විත ඇන්නට පස්සේ ඔයා දන්නවා හිමින්තිර ඔයගොල්ලන්ගේ මස් මීමැස්සගේ උදරයේ පසුපස කොටද සම්පූර්ණ විස ගන්තියත් එක්ක ගලවලා යනවා. අපි හැමතිස්සෙම විස අයින් කරනවා කියලා අත් දෙකෙන් මිරිකගෙන
කරන්න නරකයි. අතේ මිරිකනකොට විස ගන්තේ මිරිකනකොට ඇතුළට ඇවිල්ලා තියෙන කටුවෙන් ඇතුළට බහිනවා. විස බහිනවා. ඒකේ තමයි එතන හානිදායක වෙන්නේ. ඒකෙන්ද අපි දෙන හැමතිස්සෙම පිහිතලයක් හරි මොකක් හරි එකකින් පූර්ලා අයින් කරනවා. තව දරුණු ලෙස බලපානවා නම් එහෙම ටිකක් ඉදුම තියෙනවා නම් ඔයාලට පුළුවන් හොඳ දෙයක් තියෙනවා. ඔය පුවක් ගහේ තියෙන මේ ලපටිම පුවක් ගෙඩි දෙකට කපලා තමන් මීමැස්ස දෂ්ට කරපු ස්ථානේ හොඳට පිරිම් මේ අතුල්ලන්න. ඒ අතුල්ලුවාමත් ඒක හරියනවා. එහෙමකට අනිත් එක තියෙනවා මේ ඔය හේන් කදුරු. තව නම් වලින් කියනවා. ඒ කදුරු තියෙන එකේ ගහේ රූපරාම වල ඇති ඒ ඉස්සරහට පේනවා ඇති වලට ඒ රූපරාම ඒ තියෙන කදුරු ගහේ දලු කොටස අරගෙන ඉවරලා දෙහි අඹුලෙන් අඹරලා ගෑවහමත් මීමිස අයින් වෙන්න පුළුවන්. මොකද මීමිස කියලා කියන ශරීරයට ඇතුළු වුණාම පස්සේ ඇලර්ජික් එක කියලා කියන ඕන ශරීරය දෂ්ට කරාම වෙන්නේ සෙම ඇවිස්සෙන එකනේ. සෙම ඇවිස්සෙන එක වළක්වා ගන්න හොඳයි. අනිත් එක තමයි Tamanට සෙම තියෙන ගතිය තියෙනවා නම් පිටන් පෙත් දෙකක් බිව්වහම ඕක හැරෙනවා. මම ඔය සාමාන්‍යයෙන් මේ අද්භේත් විදියට කිව්වට දැන් මීමැසි පාලනය හුඟක් අයට සමාජලාට ඕක විවේචනාත්මක වෙන්න පුළුවන්. මොකද මීමැසි පාලනය කරන අයට එක එක්කෙනාට සමාජලාවට එක්කෙනෙක් එක බෙහෙතක් කියන්න පුළුවන්, තව කෙනෙක් කියන්න පුළුවන් ඒක කරොත් මෙහෙම වෙන්න පුළුවන් කියයි, ඒක වෙන්නේ නැහැ කියයි. ඒ ඉතින් ඒ විවේචනය කරන්නේ සාමාන්‍ය පොඩ්ඩක්වත් ඒවට අත්දැකීමක් අඩු කට්ටිය වෙන්න පුළුවන්. අත්දැකීම තියෙන හින්දා ඒවට වෙච්ච දේවල් කරන දන්න හින්දා අපි ඒකට කරන්න ඕනේ පිළිවෙල මොකක්ද කියන එක දන්න හින්දා තමයි මේ ප්‍රතිපාරණය කිව්වේ. මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම් ඇයි මීමැසි පෙට්ටිය දැන් මොකද දැන් හුඟක් වෙලාවට දෙනවා මීමැසි පෙට්ටිය වල දැන් කතා කරන්න ගියාම මීමැසි කලේ ඉඳලා ආපහු මුල ඉඳලා කතා කරන්න ගොඩක් තියෙනවා දේවල්. මම වීඩියෝ වල කතා කරපු දේවල් වලටත් වඩා දේවල් කතා කරන්න වෙනවා. ඒක හින්දා අපි මුල දවසක ඉඳලා ආයි මීමැසි කලයක් පටන් ගන්න තැනේ ඉඳලා නැවත වතාවක් කලයක් තියන්නේ කොහොමද එතන ඉඳලා යන්න ඕන ක්‍රමේ මම ඊළාට එකින් එකට වීඩියෝ වලින් දාන්නම්. අදට මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තමු.